හසෝ කියලා ඉතින් ඔන්න පිළිගන්නවා අද ඔයාලා vlog එකට. හරිද? අද ඉතින් ෆ්‍රී ඩේ එකක්. අද කරන්න හදන්නේ මොකද්ද? අද අපි කරන්නේ කට්ටියට ඉතින් අද අපි ඔය ගණන් අඩුවට ගන්න යන්නේ කොරියාවේ හැමෝම දන්නවනේ ඩයිසෝ කියලා. ඉතින් ඔන්න ඩයිසෝ එකට යන්න හදන්නේ අද. අපි බලමු ඩයිසෝ මාර්ට් එකට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා ඩයිසෝ එකේ. අර ලස්සන ඉතින් කෑලි ගොඩාක් තියෙනවා. මේ අපිට ඩයිසෝ එකේ තියෙනවා. අපි යන් එහෙනම් ඩයිසෝ එකට ගිහින් බලමු. අද මොනවද ගිහිල්ලා ඩයිසෝ එකට ගිහිල්ලා ඩයිසෝ එකේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් ඩයිසෝ එකේ සෙට් වෙමු. හරි එහෙනම් ගයිස් අපි යමු ඉතින් ඩයිසෝ කොරියාවේ. ඉතින් යම් මෙන්න මෙතනින් ළඟ පාරක් තියෙනවා යන්න. අපි ගිහිල්ලා බලමු ඩයිසෝ එකට ගිහිල්ලා. මට මේ බෝඩ් එක යන්නේ කික් බෝඩ් එක. මම හෙල්මට් එක දාගත්තේ නැහැ. හෙල්මට් එක නැතුව ගියොත් එහෙනම් මේකේ මේ පොලිසිය දන්නවනේ කේස් පොඩ්ඩක්. අපි යන් ඉතින් එහෙනම් ඩයිසෝ එක ලස්සනයි. ඒ හින්දා තමයි මම මේ පාරෙන් දාන්නේ. හරි අපි කියමු ඩයිසෝ එක. මේ හැබැයි ලස්සන පාක්කයක් තියෙනවා මම ඒකත් පෙන්නන්නම් කොහොමද. මේ තියෙන්නේ මේක නිකන් අපාර්ට්මන්ට් එකක පාක් එකක් වගේ හරිද? මෙතන මේ කට්ටිය හවුස් එකේ ඉන්න ඉල්ල ලස්සනයි. එහා පැත්තේ තමයි මේ අර තියෙන වල පේනවද? අර ඩයිසෝ කියලා තියෙනවා. මේකෙන් බලන්න ඩයිසෝ. ඉතින් අපි යන්න හදන්නේ ඔයාලා හැමෝම දන්න ඩයිසෝ එක. මේ තියෙන්නේ ඉතින් ඔයාලා හැමෝම දන්න ඩයිසෝ එක. ඩයිසෝ මාර්ට් එක අපි ඇතුළට ගිහින් බලමු. මේකේ මේ අපිට වීඩියෝ කරන්න බෑ. ඒ කියන්නේ මුළු වීඩියෝ මේක මියුසික් එකක් යනවා. ඒකට කොපිරයිට් එකක් වදින. ඒකින්ද මම සවුන්ඩ් බට් කරන්න කියලා හිතුවා. ඉතින් මේකේ මුලින්ම තියෙන්නේ මේකේ පටන් ගන්නකොටම ඉතින් ඔයාගේ ඉලෙක්ට්‍රික් අයිටම් ඒ වගේ සෙට් එකක්. අතන කැමරාවක් එහෙම තියෙනවා. මේ ඒක වෙබ් කැම් එකක්. මං හිතුවේ ඒක නෝමල් කැම් එකක් කියලා. ඒක වෙබ් කැම් එකක්. මේ ඒකින්ද ඒ ටික තමයි තියෙන්නේ. ඒ මෙහෙදින් කොරියාවේ වල දන්නවනේ. හැම තැනම මියුසික් යනවා. ඔය BTS ලාගේ එක එක මියුසික් ඉතින් මම දන්නේ හැඩිය මියුසික් ගැන නම්. ඉතින් ඒකින්ද මම මේකේ මුල් ටිකට වොයිස් බට් කරන්න කියලා හිතුවා. මේ පැත්තේ මේ සයිඩ් එකේ තියෙන ඉතින් බියුටි අයිටම් ටික. ওই පැත්තෙන් නම් එන්න එපා ගැල්ලම එක එක්කන ජීවිතේටම ඉන්න. මේ මාර බියුටි අයිටම් ගොඩක් තියෙනවා ගයිස්. මේ ඒ කියන්නේ ඔය ඔක්කොම චොන් පහට තියෙන හින්දා මාර වටිනවා. අපිට අනිත් එක උතන ඔය තියෙනවා ටෙස්ට් කරලා පාවිච්චි කරලා බලන්න පුළුවන්. මේ සයිඩ් එකේ නම් තියෙන්නේ සාමාන්‍යම ෂැම්පූ අනම්මනම් ඒ අයිටම් ටික හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ සාපේක්ෂව නෝමලි ගන්න පුළුවන් බ්‍රෑන්ඩඩ් ටික තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා ගන්නවා මේ ඔලිවියන් කියලා එකක් තියෙනවා. මේක වුණේ අපි කූඩයක් ගමුනේ. කූඩයක් ගත්තේ නෑ. කූඩයක් ගමු ඉස්සර. කූඩයක්. කලිසම් එහෙම මොනවා වර්ග ටික. මේ තියෙන ඕනම එකක් චොන් පහකට අඩුයි. දැන් මෙතන තියෙන බඩුවල තියෙන්නේ දැන් මේක චොන් තියෙනවා. ඒකේ ඇඳුම් වර්ග ඇඳුම් පාට. එතකොට මේ චොන් දෙකක් කියලා කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 400ක් වගේ. අන්න ඒ වගේ ගාණක්.
එතකොට මේක චොනමයි. හරිද? මේකේ ඊට උපරිම ගාන වෙන්නේ චොන් 5යි. දැන් මේ කලිසම් බලන්නකෝ. මේක චොන් 5ක් වෙනවා. උපරිම ගාන චොන් 5යි තමයි. ඒකෙන් ඉතින් ගොඩක්ම වාසි මේ කට්ටියට. මොකද චොන් 5ක් කියන්නේ සාමාන්‍ය අපිට සාමාන්‍ය වියදම් කරන්න පුළුවන් ගාන. ඉතින් ලංකාවේ මෙහෙම දෙයක් තියෙනවද කියලා මම හරියට දන්නේ නැහැ. මම හිතන්නේ දන්න තරමින් නැහැ. ඉතින් මේ වාසිය මෙහි කට්ටියට ගොඩක්ම තියෙනවා. මේ හරි ඉතින් අර එක කොණ්ඩ කටුව නම් මම කැප් එකක් ගන්න ඕනලා තිබ්බා. ඒව නන් නැද්ද වන්ද මේ කන්නාඩියෙන් පේන කෙනාව චොන් පහට දෙනවා. හරි අපි බලමු මේ හරි දින අයිටම් මොනවද තියෙන්නේ. මේ ටිකේ නම් තියෙන්නේ ඔය කොෆි මට කොෆි එකක් ඕන. ඕකේ අපි කොෆි එකක් ගමු. මොනවද බොන්නේ මේ පාර කොෆි. එඩියා මෙතන එඩියා තියෙනවා. එක්සින් තියෙනවා. මේක රසයි. මේක ගමු. මේකේ පැකට් 20ක් තියෙනවා. මේකත් හොඳයි. ඉලා. මේක හොට් එක විතර මේක හොට් අයිස් දෙකම ගන්න පුළුවන්. මේක ගන්න. ඕකේ. මෙන්න තියෙනවා. මේකේ රාමෙනුත් තියෙනවා. හැමදේම තියෙනවා. මේ තියෙන්නේ බුල්ඩක්. බුල්ඩක් රාමෙන්. මම ඉස්සෙල් ලංකාවේ ඉන්න කාලේ මේක හිතාගෙන හිටියේ බුල්ඩක් රාමෙන් කියලා. බුල්ඩක් රාමෙන්. ඩක් කියන්නේ සාමාන්‍යයෙන් අර තාරාව නේද? හැනෙත් එතන තියෙන්නේ පුල් කියන්නේ මේ ගින්දර. තක් කියන්නේ කුකුල් මස් වල පුල් තක්. මේ තියෙන බිස්කට් අන මොනවද බිස්කට් නේ උද්ගමනේ. මේ චොකලට් එක මේක තේකොළ වලින් ගහලාද කොහෙද? මොක්චා. කොෆි. මේ පැත්ත පෙන්වන්න හොඳ නැහැ මට ලංකාවට එන්න හම් වෙන්නේ නැහැ ඊට පස්සේ. බිස්කට් එක මොකද්ද ගන්න? ඔරියොත් තියෙනවා. මේ බිස්කට් එක ගත්තා. දින අනමනම් ටොපි චොක්ලට් තමයි මේ හරියට. නේද? වීඩියෝට මම කරන්නේ. මේක හොඳයි. මේක දිස්. පාවන්න. දෙකම ගමු. වැඩි වෙන්නේ බිස්කට්. අඳුන් දෙනවා නේද? මේ ගරන් ලිෆ්ට් එකේ ඉන්නේ. ලිෆ්ට් එකේ තමයි යන්න ඉන්නේ කරගෙන. ඉතෝ යමුද? කැප් එකක් බලන්න ඕනේ කැප් එකක් නෑ. ඒතර මට සෙට් වෙන්නේ නැහැ. උඩට යන්න. මේක උඩක් තියෙනවා ලස්සනයි අයියා. අපි යන් දෙවෙනි ෆ්ලෝර් එකට. ලහමිදා මුබිතචිමිදා. Okay guys, අපි යනවා. අපි උඩට යනවා. ඔන්න. අපි ආවා උඩට. ලියගෙන ගියා. යපේ නිදියා. කොහොමද? සනයිනේ. මේ හරි තමයි මේ පොට්ටෙන් පෙන්සල් නම් මනම් තියෙනවා. මේ තියෙන මේ ඒරියා එක. ඒක ඕන දෙයකට ඕන අයිටම් එකක් මේකේ තියෙනවා. අන්න ඒකයි වැඩේ කියන්නේ. Daiso shopping. මේවට ආයි ඉතින් ආවොත් නම් ගන්න හම් වෙන්නේ නැහැ.
මේ තියෙන්නේ white board black board දෙකම තියෙනවා. මේ හරි ෆයිල්ස් තියෙන්නේ. මේ හරි පොත් අනම්මනම් මේ පෙන්සල් ටික. මේ හරි සෙල්ලම් බොඩි පට්ටය. මේ තියෙන කපටි ඩිවි. 이렇게 나오는 거야, 조그맣게? මෙන්න ඉතින් තියෙනවා අපේ අම්මාවත් ගන්න බැරි පැත්ත. ගෘහ භාණ්ඩ උපකරණ තියෙන සයිඩ් එක. කිචන් එකේ බඩු. ආනේ අම්මෝ. මේ ඉතින් අර ලයිෆ් එක ඉතින් ක්වොලිටියට තියාගෙන ජීවත් වෙන්න සුපිරි ඉතින් ආයේ බොරු කියන්න ඕනේ නැහැ. අපිට හම්බ කරලා ඕනම දෙයක් අරගෙන ලයිෆ් එක ඉතින් ක්වොලිටි එකට තියාගෙන ඉන්න ඕනේ. තියාගෙන ඉන්න ඕනේ. මේ වන්න ඉතින් දැන් මේ හැන්ඩි ගෑරුප්පු පිහි අනම්මන මේ හැම එකක්ම චොන් පහයිනේ. මේ වන්න මේ පිහියක් එහෙම මේක ලංකාවේ හොඳ රුපියල් 200ක් විතර වෙන්නේ. චොනමයි කියන්නේ කොච්චර අඩු ගණන්ද? ඒ වගේ තියෙන්නේ. Oh my god. මේ හරි දෙනවා ඉතින් ඔය එක කුස්සිවල බඩු මේ හරි දෙනවා ඉතින් ඔය අර ක්ලීනින් කරන ඒවා දේවල් වලට උමනා කරන ඒවා හැම දෙයක්ම මේ හරි දෙනවා. හරි ඉතින් ගයිස් ආයේ තව මට ඕනේ කරන්නේ තව මට මෙන්න මේක ඕනේ මේකයි දන්නවද මම ඉස්සරහට හිතන් ඉන්නේ අර සාමාන්‍ය අපි චිකන් නම්මනම් හදනකොට මේ හදලා ඉවරලා අපිට පුළුවන් බ්‍රෙස්ට් එක පිටින් හදලා මේකේ තියාගන්න. එන්න මම මේක ගන්න හිතන් ඉන්නවා මේකත් ගමු. ඕකේ බලමු මේක ඉතුරු ටිකක් පෙන්නන්නම් මම. මේ තියෙන එක ඉතින් රැපින් පාර්ට් එක මේ තියෙන්නේ. හැම කැම එකක්ම රැප් කරන විදිය. ඉතින් චොන්සුව තමයි ගන්න තියෙන්නේ. චොන්සුව අදා කොරියාවෙන් චොන්සුව අදා. ඉතින් මේක එක බඩු. එක බඩු කියලා කියන්නේ guys මන් දන්නේ මේකට කියන නම. අපි මේක සයිඩ් එකට මේ හරි තියෙන්නේ මේ පාපිසි කොට්ටවුර අනම්මන ඉතින් හැම දෙයක්ම තියෙනවා ඉතින් ගෙදරකට ඕන. ඒක තමයි ඉතින් මේ තියෙන වාසිය. මේක බැඩ්මින්ටන් ෂැටල් කොක් තියෙනවා. වව්. හයිට. මේ දිනේ මේ එක්සර්සයිස් කරන්න ඕන කරන ඒවා. ඉතින් මේ වගේ දේවල් තියෙන එක බාර ඒ කියන්නේ අර අපේ ලයිෆ් එකට අට්ට වටිනවා. මේ විදිහට තියෙන එක අඩු ගන්න. මේ දෙන්නේ ඉතින් අපච්චිලාට උණු ගත්තා. අපේ අපච්චින් මේ සයිඩ් එකට පට්ට කැමති. අතනින් වැඩ. මේ බඩු බල්බ් අනම්මන. රිමෝට් තියෙනවා. කැමරා. ඉතින්නේ වාහන වලට තියන දාන්නේ වගේ. වයිපර් තියෙනවා. වයිපර් එකක් තියෙනවා. මේ කැම්පින් බඩුත් තියෙනවා නේද? මම මේ සයිඩ් එකේ අද දැක්කේ. වාහනයක් ගත්තලාට කැම්ප් කරන්න ඕනේ. වාහනයක් නේ අපි දැම්මම කැම්පින් බඩු එක එකතු කරගමු. වා මේ වද්දේ අයිටම් ටික. සාසා. මේ පූසොට දෙනේවා. ඕකේ.
වා පහන තියන්න එකක් ගන්න ඕනේ. ඔරලෝසුත් තියෙනවා මේකේ. මෙන්න ඉතින් මල් පාට් එක. පහන තියන්න පහන පත්තු කරන්න එකක් ගන්න ඕනේ. කොයික නෑ මේක චොන්තුරයි. මේක චොනම එකක් තියෙනවා. ඒක නෑනේ guys. එන්න දිනවා. මේක තමයි ඕකයි. නේද? මේක අපි ගමු රතු පාට. මේක සුවඳයි. මේකත් තියෙනවා. මේක එකපාරයි පත්තු කරන්න පුළුවන්. ඒකින්ද ඒක හරියන්නේ නැහැ. මේක මොකද? ඕකේ. හරි. මේ ගැචමැටික් එක මේ කොහොමද යූස් කරන්න කියලා මට හරියට තේරෙන්නේ නැහැ. අපි ෆොටෝ එකක් ගහගමු. ඒක අපිට පුළුවන් දැනගන්න ජෙමිනයි. Okay. Nice. අපි නම් මේක යන්නේ නේද? මට ඕන කරන බඩු ටික ගත්තා. මම ලොකු ගොඩාක් බඩු ගන්න නෙමෙයි ආවේ. සමහර පොඩි බඩු ගොඩක් ගන්න නෑ. පොඩි බඩු ගොඩක් ගැලපෙන්නේ නෑ නේ. Okay, ලිබේට් එක ගන්නවා. ආවෙ දැන් ගිහලා බලමු. දැන් ඉතින් ගෙදර එන්න තමයි තියෙන්නේ. බඩු ටික ගත්තා මට ඕන කරන ඔක්කොම ටික. මේ චොකලට් එක උතරගෙන මම මෙතන තින්නේ මේ අපිට බිල් කරගන්න සෙල්ෆ් හරිද? අපි බලමු මේ කොහොමද මෙතනින් සෙල්ෆ් බිල් කරගන්නේ කියලා. එන අය පට්ටයත් බලමු. යන්නේ. ටිෂු එකක් ගත්තා. එලාවට මෙතන තියෙන. චුම්තුනයි. මේ ඒක හරියන්නේ නැහැ නේ. අපි මේකෙන් ගමුනේ. මේකෙන් දෙයක් කරනවා. එකයි. දෙකයි. ඒ දෙක ඇති. දෙයක් ගත්තා මේ පාට් එක වල දැක්කද? මේ ටිකේ මොනවද තියෙන්නේ? මේ ටිකට අපි ගියේ නැහැ නේ. ඒක නම් බෙහෙත් වගේ පාට් එකක් තියෙනවා. අපි තව චොකලට් එකක් ගමුනේ. රාමෙන් නම් කන්න බෑ අම්මෝ. චොකලට් එකක් ගමු. චොකලට් නම් අතන ඉස්සරහට තිබ්බා. මේ හරියට තියෙන්න ඕනේ. අමෙදි. සෙට් වෙන චොකලට් එක. කීයද? මෙන්න දැක්ක. හරි චොකලට් එකක් ගත්තා. ඒක අපිට තියෙන බිල් කරගන්න. මෙතන තියෙන මේ සෙල්ෆ් අපිට තව මොන හරි ගන්න හිටිය අමුතුුණා ගයිස්. මෙතන තියෙන අපිට සෙල්ෆ් මේ බිල් කරගන්න සිස්ටම් එක. මෙතන ඉඳන් Please select a payment මේකෙන් method. මේ ඉංග්‍රීසි සිලෙක්ට් කරගෙන කාඩ් එකෙන් The card is not inserted. Please insert your card properly. 체크카드로 결제 시 현금카드로 우선 결제됩니다. 카드가 Please scan the QR code on the paper shopping bag. හොඳ වැඩ කරන්නේ මේ ලයිසන් එක. Please scan the 2D barcode on your products. හයි 상품이 등록되지 않았습니다. 다시 스캔해주세요. 다시 스캔. 아리.
Please check if the quantity and amount of the registered products are correct. The quantity and price of the envelopes will be displayed below. Please enter your mobile phone number or scan the QR code of the membership app. The payment has been completed. The payment has been Ladies and gentlemen, if you need a receipt, please press the print receipt button. Exchanges and refunds are available within 14 days with your receipt and payment card. Before leaving, please make sure you have all your belongings. Thank you. ඉතින් අපි බඩු ටික ගත්තා. දැන් එද්දි දැක්කනේ අපි ඇතුළට යද්දි මේක දවල්ල දැන් ඉතින් රෑ වෙලා. ඔක තමයි ලෝක සත්‍යය. අපි ගත්ත බඩු ටික දවසේගේ. හරි ඉතින් අපි දැන් ගෙදර යමු. ඉතින් ඔයාලට අන්තිමට කියන්න ඕනේ අද මම වීඩියෝ ඉවර කරනවා. මේ මට ඕන කරේ ඉතින් මේ වගේ රටකට ඇවිල්ලා අපිට ඕන විදියට ලයිෆ් එක අපිට එන්ජොයි කරන්නත් පුළුවන්. හරි ෆනි ඇත්තටම ෆනි. ඉතින් ඒ ෆන් ලයිෆ් එකේ ඉතින් මෙහෙමයි හැම දෙයකටම සල්ලි කියන දේ තියෙන්න ඕනේ. හරිද? මෙහෙ හැම දෙයක්ම ඇහෙන්නේ නැතුව දේ මෙතන නම් කියන දේ. හැම දෙයක්ම ඉතින් සල්ලි මත ඩිපෙන්ඩන්ට්. Tamanට තියෙන මුදල් ප්‍රමාණය. ඒක බැලන්ස් කරන විදිය. ඒ හැම දෙයක්ම මත ඉතින් ඒක ඩිපෙන්ඩන්ට්. ඒක අපි වෙන තැනකට ගිහින් කතා කරමු. මෙතන ඇහෙන්නේ නැහැ සරියට. හරි ගයිස් ඉතින් ෆයිනලි ඔන්න ඉතින් මම බඩු ටික ගත්තා. මේ මට ඕන කරන බඩු ටික ගත්තා. ඔයාලට ඉතින් කියන්න ඕන දේ තමයි පේන්නේ නැහැ නේ මේ හරි කරවල එනේ කොට. මම සුදු නෑනේ. ඒකින්ද මම හරියට පේන්නේ. ආ දැන් නම් සුදුයිනේ. මේ මට ඉතින් ඔයාලට කියන්න ඕන දේ තමයි මහන්සිලා වැඩ කරන්න. කොරියාවට එන්න හීනයක් තියාගන්න. ලස්සනයි ඉතින් මෙහෙමයි. ලංකාවේ ඉන්නවට වඩා මේ වගේ රටවල් වලට ඇවිල්ලා ඒ රටවල් වල ඉගෙනගෙන මේ තමන්ගේ ගේම ගහ ගන්න හදනවා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක්. අර මම අර හැමදාම කියනවනේ අම්මලා තාත්තලාගෙන් සල්ලි ඉල්ලනවට වඩා අපිම හම්බ කරගෙන අපිම කන එක ඒක මාර දෙයක්. හරිද? ඒකෙන් මහා අමුතු ගැම්මක් තියෙනවා. ඒකයි මම කියන්නේ ඔයාලට. ඒක ගන්න මුලදී. හරිද? ඇවිල්ලා ඉවරලා රට දැන් මේ අපේ ලංකාවේම අපිට පාර්ට් ටයිම් එකක් කරා කියලා මේ විදිහේ ලයිෆ් එකක් අපිට ගත කරන්න බෑ. හරිද? මම ඉතින් දන්නවනේ. ලංකාවේදී මාත් සල්ලි හම්බ කරලා තියෙනවා හොඳට. හරිද? හම්බ කරාට අර අපිට ඕන දේ හම්බෙන්නේ නැහැ ගයිස්. ඇත්තම කතාව කිව්වොත් අපිට ඕන දේ අපිට ඕන විදිහට ගන්න බෑ. හැබැයි මේ රටවල එහෙම නෙමෙයි. අපිට ඕන දේ තියෙනවා. සහ ගන්නත් පුළුවන්. අපි වැඩ කරමු. ඉතින් එහෙම එකේ පොඩ්ඩක් ඇවිල්ලා භාෂාවත් හදාගෙන මේක එන්ජොයි කරන්න මේ ලයිෆ් එක. වැඩ කරන දවසට නම් ඉතින් මටත් මේ ලයිෆ් එක එන්ජොයි නෑ. වැඩ නැති දවස් වලට නම් ඉතින් මරු. ඇත්තටම මරු. ෆන්. කොරියාව එන ආතල් ඉතින්. හරිද? වැඩ නැති දවසට ආතල්. හරිද? වැඩ තියෙන දවසට යුනි තියෙන දවසට කියන්නේ මරන්නා වගේ. මේ ඉතින් අද මම වීඩියෝ එක ඉවර කරන්න මේ විදියට. ඔයාලා ලයිෆ් එන්න කොරියාවට එන්න. ලස්සන ලයිෆ් එකක් තියෙනවා. සල්ලි හම්බ කරන්න, සල්ලි ඉතුරු කරන්න, යුනි යන්න, යුනි වලට ගිහිල්ලා ඉතින් පාඩම් කරලා ඒව ටික කරගන්න. කට්ටිය බලන්නම හරියටම හතරමං හන්දියක් මැදට ඇවිල්ලා කෑ ගහන්නේ. ලැජ්ජයිනේ. අපි යන්නේ පොඩ පැත්තට. ඉදර යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් ඊළඟ vlog එකේ සෙට් වෙමු. අදට මං නවතින්න. අදට මං නවතිමි. ඉතින් ඔයාලත් එන්න මේ රටට ඇවිල්ලා මේක සක්ටියම ඇවිල්ලා මොකද මේකේ ගේමක් ගහ ගන්න පුළුවන් ගයිස්. ඇත්තටම ගේමක් ගහන්න පුළුවන්. හැබැයි මොලේ තියෙන්න ඕනේ. මොලේ තියෙන එකට පට්ටම මේකේ ගේමක් ගහන්න පුළුවන්. මොකද අපිට
යුනි එක පැත්තෙන් අපිට මෙහිදී දෙන ස්කෝලර්ෂිප් වලින් හොඳට පාඩම් කරන කෙනෙක්ට ඒ ස්කෝලර්ෂිප් ටිකෙන් ඇති ගේමක් ගහගන්න මේ රට ඇතුලේ. ඒක මාරම chance එකක්. ඉතින් ඉස්සරහට මම ඔයාලට vlog එකක් ගෙන්නම්. ඊළඟ vlog එක දැන් මේ vlog එක මම අද නිකන් මට free day එකක් ඉන්න මම ගෙනාවු vlog එක. ඊළඟ vlog එක මම ඔයාලට ගේන්න හිතන් ඉන්නවා. අපි ඉස්සරහට දැන් මම ඔයාලට කිව්වොත් මම ඉන්න language course එකේ කියලා. දැන් language course එකෙන් අපි degree එකට මඩ මේ ළඟදී ඉන්ටර්වයුව ගිහින් ඒකේ වීඩියෝ එකක් ගේන්න කොහොමද D2 visa එක D4 visa එක D2 වලට යන්නේ කියලා. ඉතින් එහෙනම් හැමෝටම පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න. bye bye. subscribe කරපු නැති කට්ටිය subscribe කරන්න. bye.